صلى الله على محمد صلى الله عليه وسلم صلى الله على محمد صلى الله عليه وسلم. السلام عليكم ورحمة الله وبركاته. بسم الله الرحمن الرحيم. الحمد لله والصلاة والسلام على سيدنا محمد وعلى آله وصحبه أجمعين. أما بعد. प्रशंसा සියල්ලක්ම මේ මුළු ලෝමවා සියල්ල පරිපාලනය කරන අල්ලාහ් ඒකයටම පමණක් හිමිය. අල්හම්දුලිල්ලාහ්. සලවාතියත් සලාමියත් අප සමහට යහමඟ පෙන්වා දීමට ලොවෙහි වූ මුහම්මද් මුස්තෆා රසූලේ අක්‍රම් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ නාමයෙන්ද එතුමාණන්ගේ පා අඩි සලකුණු පවා පිළිපදිමින් ජීවත් වුණු හිතතුරන් වන සහාබාවරුන් තාබීන් වරුන් තබඋත් තාබීන් වරුන් එතුමාගේ මගෙහි ගමන් කරන සියලු දෙනාගේ නාමයෙන් අප රක්ෂයාණන් අල්ලාහ් සුබ්හානහු වතාලා ආශිර්වාද කරත්තා. ආමීන්. ලෝකවාසීන්ට ආශිර්වාදයක් වශයෙන්ම අප දූතයාණන් මුහම්මද් මුස්තෆා අහ්මද් මුජ්තබා රසූලේ අක්‍රම් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා වන ඔබමා එව්වෙමි යනුවෙන් අල්ලාහ් තාලා පූජනීය අල් කුරානයේ පවසන්නේය. එමෙන්ම තවදුරටත් අල්ලාහ් සහ කියාමා දිනය විශ්වාස කරන ජනයාට අල්ලාහ්ගේ රසූල් කදිම ආදර්ශය පවතින බවද කුරානයේ පවසන්නේය. ඉස්ලාමීය සහෝදර සහෝදරියනි, නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ උත්පත්තියේ සිට මරණය දක්වා එතුමාගේ පෞද්ගලික හා පොදු ජීවිතය මඟ පෙන්වීම වලින් පමණක් පිරී පවතී. පියාද මවද අහිම වී එතුමා ඇතිදැඩි කරන දරුවෙකු සිටියදී කිරිම වූ හලීමා තුමිය වෙත හා ඇතිදැඩි කළ මව වූ ෆාතිමා බින්ත් අසද් රලියල්ලාහු අන්හා තුමිය වෙත ජීවත් වූ අවදියේ එකීම වරුන්ට ගරු කරමින් ගුණවත්ව ක්‍රියා කළේය. වරක හලීමා තුමිය එතුමාණන් වෙත පැමිණි අවස්ථාවේ සිය සල්ව අතුරා හිඳගන්නට සැලැස්වූහ. මෙම එතුමාගේ ජීවිතයේ ආරම්භක අවධියේ අපට ලබාගත හැකි ආදර්ශයකි. ඛදීජා රලියල්ලාහු අන්හා තුමියගේ මෙන්ම ඉන්පසුව සෙසු මහේසිකයන්ගේ යහපත් ස්වාමී පුරුෂයා වශයෙන් ක්‍රියා කළ එතුමාණෝ ඔවුන්ගේ සහකාරකයා හා ආරක්ෂකයා වශයෙන් යුතුයකම් ඉටු කළේය. ඔබ අතුරින් යහපත් තැනැත්තා ඔබේ නිවසේ අයට යහපත් තැනැත්තාය. මම මගේ නිවසේ අයට යහපතක් වෙමි යනුවෙන් එතුමාණෝ පැවසූහ. තවද දියණි වූ ෆාතිමා රලියල්ලාහු අන්හා තුමිය හා මුණුබුරන් වූ හසන් හුසයින් රලියල්ලාහු අන්හු තුමන් සමග හැසිරුණු ආකාරයෙන් එතුමාණෝ යහපත් පියෙකු හා සීයා කෙනෙකු වූ බව සනාථ වන්නේය. එපමණක්ද සහෝදර සහෝදරියනි, රැකියාවේ නිරත වූ අවස්ථාවල එතුමා පෙන්වා දුන් ආදර්ශය ප්‍රශංසනීය විය. එළුවන් බැටළුවන් රැකබලාගත් අවස්ථාවල හා රැකියාවේ නිරත වූ අවස්ථාවල එතුමාගේ අවංකභාවය පරිපූර්ණයෙන් කැපී පෙනෙන්නට විය. එතුමා සාධාරණ වෙළෙන්දෙකු බව පෙනී යාම හේතුවෙන් ඛදීජා රලියල්ලාහු අන්හා තුමිය එතුමාව විවාහ කර ගැනීමට ඉදිරිපත් වූවාය. මෙලෙස පෞල් ජීවිතය උදෙසා ආදර්ශ වූ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ සමාජ ජීවිතයේදී ආදර්ශවත් ලෙස ක්‍රියා කළහ. අල්ලාහ්ගේ දූතයා වශයෙන් ධර්ම ප්‍රචාරකයෙකු තුල පිහිටිය යුතු සියලු ගුණාංග එතුමාණන් තුල දක්නට තිබිනි. අල්ලාහ් කෙරෙහි එතුමා තැබූ විශ්වාසය සුවිශේෂී විය. සියලු දෙනාම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාව අත්හැර දැමූ අවස්ථාවේ අබූ තාලිබ් තුමාද එසේ කරනු ඇතැයි බියක් ඇතිවිය. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ සිය ධර්ම ප්‍රචාරක කටයුතු නිම කළ යුතුයයි වරක අබූ තාලිබ් තුමාද ඉල්ලා සිටියේය. ඒ අවස්ථාවේ නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණෝ ඉරත් සඳත් ගෙනවිත් මාගේ අත්ලෙහි තබුවත් මා මේ නතර නොකරමි යනුවෙන් පැවසූ හේන් එතුමාගේ එඩිතර විලාසය පෙනී යන්නේය.
මා දයාබර දෙමාපියනි මිතු මිතුරියනි අප දූත නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානෝ සමාජ සේවකයෙකු ලෙසද සමාජ නායකයෙකු ලෙසද අවංක වෙළෙන්දෙකු ලෙසද වගකිව යුතු ගෘහපතියෙකු ලෙස හා එඩිතර සෙන්පතියෙකු ලෙස එතුමානන් විසින්